17 18 වගේ වයස්වල දරුවෝ දිවි නසා ගන්නකොට ඒ දරුවගේ පාසල අප්‍රකටයි. අසවල් ප්‍රදේශයේ අසවල් විදිහේ පාසලක් අප්‍රසිද්ධයි. ඒ දරුවගේ මව්පියෝ මේ වගේ ව්‍යාපාර කරගෙන ඉන්න අය අප්‍රසිද්ධයි. ඒ දරුවගේ යාළුවෝ අප්‍රසිද්ධයි. සමාජ මාධ්‍යයකට ඇවිල්ලවත් ඔය දිවිනසාගත් කෙනා අපේ මිත්‍රයෙක් කියන්න කෙනෙක් නෑ. නෑයෝ අප්‍රසිද්ධයි. ඒ දරුවට කිසිවෙක් වටිනාකමක් දෙන්න ලැහැත්ති නෑ. හැබැයි මොහොතක් හිතන්න. ඒ දරුවාම කඩයින් විභාගයකින් සාමාන්‍ය පෙළින් උසස් පෙළින් අපි තුම අයිලන්ඩ් රෑන්ක් එකක් දැම්ම කියලා. ලංකාවේ පළමුවෙනියා, දෙවනියා, තුන්වෙනියා ඒ වගේ වුණා. ඒ දරුවටත් කලින් නේද ඉස්කෝලේ නම එන්නේ. ඔය දරුවා අපේ පාසලේ ඉගෙන ගත්ත දරුවෙක්. මව්පිය දෙදෙනා ඒ දරුවාව මැද්දේ තියාගෙන නේද කතා කරන්නේ. මෙයා අපේ දරුවා. යාළුවෝ ඔය අපේ මිත්‍රයා, අපේ හිතවතා, අපි දන්න කෙනා, අපිත් එකට ක්ලාස් ගියේ. එක දවසක් හරි ඒ දරුවා ගොඩ වුණා නම් ටියුෂන් ක්ලාස් එකකට. ඒ ටියුෂන් ක්ලාස් එකේ ගුරුවරයා ඒ දරුවව වේදිකාවට වෙනම අරගන්නේ නැද්ද? ඒ දරුවගේ ඥාති ඔය අපි දන්න කෙනේනේ, අපේ ළමයෙක්නේ. ඒ දරුවගේ ගමේ කට්ටිය හොඳට තේරුම් අරගන්න. ඔබට වටිනාකමක් දුන්නොත් ලෝකය ඔබට වටිනාකමක් දෙයි. හැබැයි ඔබට ඔබේ වටිනාකම තේරෙන්නේ නැත්නම් ඔබට වටිනාකම් දෙන්න මේ ලෝකෙ ලැහැත්ති නෑ. ඒ නිසා තමන්ව වටින්න ඕනේ තමන්ටයි. ජීවිතේ මොන විදිහේ හැලහැප්පිලි ආවත් තමන්ගේ වටිනාකම මනස ගන්න එපා. මේ ලැබුණු දුර්ලභ මනුස්ස ජීවිතේ කංකටොළු ප්‍රශ්න එකක් උඩ එකක් එයි. හැබැයි තමන්ගේ වටිනාකම මනස ගන්න එපා. ඔබට වටිනාකමක් නොදෙන්න තාක් ඔබට වටිනාකම් දෙන්න මේ කවුරුත් නැති නෑ. තේරුම් ගන්න. ඔබේ වටිනාකම හඳුනාගත යුත්තේ ඔබයි. ඔබට වටිනාකම දිය යුත්තේ ඔබයි. ඉතින් මේ කියපු කතාව නිදහසේ මොහොතක් හිතන්න.